යෝග්‍යතා පරීක්ෂණයට දැන් නම් තියෙනවා මේ ක්ලාසස් එහෙමත් තියෙනවා. ඉස්සරහ තිබ්බ ක්ලාසස්. හැබැයි ඉතින් ඔක ගට් ෆීලින් එකෙන් ලියනවා නම් ඉතින් වඩා හොඳයි. ඉතින් තමන් අධ්‍යයනය කළා. ඒක වෙනම කතාවක්. යෝග්‍යතා පරීක්ෂණය පාස් වෙන්න ඕනේ ගිහිල්ලා ලියලා ලංකාවෙම 5000ක් විතර වගේ යෝග්‍යතා පරීක්ෂණය ලියනවා. 5000කට වැඩි ප්‍රමාණයක් ලියනවා මම දන්න තරමින්. ඉතින් ඒ යෝග්‍යතා පරීක්ෂණය පාස් කරන්නේ ඒගොල්ලෝ 200ක් විතර වගේ. වැඩි ප්‍රමාණයක් පාස් කරනවා. හැබැයි ඇතුළට ගන්නේ 75ක් හෝ 80ක් ඔන්න ඔය අතර ප්‍රමාණයක්. දැන් අවුරුදු ගානකට කලින් ගත්තේ 35ක් 50ක් ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. එතකොට 75ක් තෝරන එකේදී තමයි තුන්වෙනි සාධකය කියන Z ස්කෝර් එක එහෙම නැත්නම් Z ස්කෝර් එක කියන සාධකය බලන්නේ ඒගොල්ලෝ තුන්වෙනි සාධකයේ විදිහට. අපි මෙහෙම සරල කරලා ගමුකෝ ඒක කොහොමද සිලෙක්ට් කරන්න කියලා. ඔන්න දැන් විභාගෙ ලිව්වා පාස් වුණා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙලා තියෙනවා 200ක් මුළු ලංකාවෙම. ඒ ලංකාවෙම පාස් වෙච්ච 200න් 75ක් තෝරන්න ඕනි. ඒකට අදාළව දිස්ත්‍රික් කෝටා එකක් වෙන් කරලා තියෙනවා. එක දිස්ත්‍රික් එකකින් ගන්න ප්‍රමාණයක් ඒගොල්ලොන් නිර්ණය කරලා තියෙනවා. බදුල දිස්ත්‍රික්කයෙන් ගන්න 5 දෙනයි, බස්නාහිර පළාතෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගන්න 10 දෙනයි, එතකොට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගන්න 10 දෙනයි. එහෙම එක එක දිස්ත්‍රික්ක වලට අදාළ කෝටා එකක් සිලෙක්ට් කරලා තමයි ඔය 75 දෙනෙක් ගන්නවා කියන එක හදලා තියෙන්නේ. කැම්පස් එක ඇතුළට 75 දෙනෙක් ගන්නවා. එතකොට අර 200න් 75ක් ගන්න ඕනිනේ. ඒ 200න් 75ක් ගනිද්දි දිස්ත්‍රික් කෝටායකට අදාළව තමයි ගන්නෙ. අපි හිතමු මෙහෙම බදුල්ල දිස්ත්‍රික්කයෙන් මගේ දිස්ත්‍රික්කේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගන්නවා 5 දෙනෙක්. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයෙන් විභාගේ පාස් වෙලා ඉන්නවා 10 දෙනෙක්. ඇයි අපි 200 පාස් කරනවනේ. 10 දෙනෙක් පාස් වෙලා ඉන්නවා. 10 දෙනාගෙන් 5 දෙනෙක් තෝරගන්නේ ගනිද්දී ඉසඩ් ස්කෝර් එක වැඩිම 5 දෙනා තමයි ගන්නෙ. හැබැයි මේකෙදි chance එකක් තියෙනවා. මේක ක්‍රියේටිව් විභාගයක්. හැමෝම පාස් වෙන්නේ නැහැ මේ විභාගෙන්. එතකොට 10 දෙනෙක් පාස් කරනවා කියලා නියමයකුත් නැහැ මේකේ. ඒ එක දිස්ත්‍රික් වලට අදාළව. ඒ හින්දා ඔයාගේ Z ස්කෝර් එක කොච්චර අඩු වුණත් ඔයා සිලෙක්ට් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. මේකේ ඔයාට Z ස්කෝර් එක 1.0 ගානක් එහෙම තියෙන්න අවශ්‍ය නැහැ. 0.1ක් තිබ්බත් 2ක් තිබ්බත් ඔයාට ඇප්ලයි කරලා ඔයා පාස් නම් ඔයා සිලෙක්ට් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. හිතන්න බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාස් උනේ 5 දෙනාමයි. හැබැයි 5 දෙනෙක්ම ගන්නවා බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එහෙම වුණොත් එහෙම ඔයාගේ Z ස්කෝර් එක 0.1 ගානක් කියලා හිතමුකෝ මිනිමම් රික්වයර්මන්ට් මිනිමම් අඩු වගේක් තිබ්බත් ඔයා පාස් වෙලා නම් 5 දෙනයි නම් ගන්නෙ ඔයාට සිලෙක්ට් වෙන්න පුළුවන් ඩිග්‍රී එකට. ඒ හින්දා මේක අතාරින්න එපා. ගොඩාක් කට්ටිය කියනවා මගේ ස්කෝර් එක අඩුයි 1.0 ගානක් 2.0 ගානක්. හැබැයි ඔයාට chance එකක් තියෙනවා. ඉතින් ලක් එකත් බලපානවා. එතනින් එහාට මේ ඔයා විභාගේ පාස් වුණාට පස්සේ එතනින් එහාට ලක් එකත් බලපානවා. ඉතින් මේකට ඇප්ලයි කරන්න ඔක තමයි සරල ප්‍රොසෙස් එක. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම උත්තර දාන්නම්. ඉතින් මේක